හරි අපි අද බලමු මේ ගොඩක් දරුවෝ අහන දෙයක් ගිනුම් කරණයේ ගොඩක් දරුවෝ පටල ගන්න ගැටලුවක්. හරි ගොඩක් දරුවෝ අහනවා ෂෙවීම් ගණනය කරද්දී වත්කමක ෂෙවීම් ගණනය කරද්දී අපි ෂෙයා කිරීමේ ක්‍රම කීපයක් පාවිච්චි කරනවා. ගිනුම් කරන ප්‍රමිත අනුව ගත්තොත් සරල මාර්ග ක්‍රමය, හීනවන ශේෂ ක්‍රමය, නිෂ්පාදන ඒක ක්‍රමය යනුවෙන් අපි ක්‍රම තුනක් පාවිච්චි කරනවා. මෙතනදී සරල මාර්ග ක්‍රමයේදී අපි ෂෙයා වියදම ගණනය කරද්දී අපි ගන්නේ වත්කමේ පිරිවැය වෙනුවට සමහර අවස්ථාවල පත්‍යාගන නගයේ තියෙනවා නම් පත්‍යාගන නගයෙන් අපි සුන්බුන් නගය අයින් කරනවා. සුන්බුන් නගය. මේ සුන්බුන් නගය අයින් කරලා අපිට වත්කමේ ඵලදායි ජීව කාලයෙන් බෙදන්න පුළුවන්. ඵලදායි ජීව කාලයෙන් බෙදන්න පුළුවන්. නැත්තම් ෂෙයා ප්‍රතිශතයෙන් වැඩි කරන්න පුළුවන්. එතකොට ගොඩක් දරුවෝ අහන දෙයක් තමයි අපි මේ හීනවන ශේෂ ක්‍රමයේදී දැන් මේ සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමය. සරල මාර්ග ක්‍රමයේදී අපි ෂෙයා කරන්නේ පිරිවැයෙන් සුන්බුන් නගය අයින් කරලා ජීව කාලයෙන් බෙදනවා නැත්නම් ෂෙයා ප්‍රතිශතයෙන් වාර්ෂික ෂෙයා ප්‍රතිශතයෙන් වැඩි කරලා ගන්නවා වර්ෂයේ ෂෙයා ගණනය කරද්දී. එතකොට අපින් ගොඩක් දරුවෝ අහන දෙයක් තමයි මේ හීනවන ශේෂ ක්‍රමයට හීන වන ශේෂ ක්‍රමයට ෂෙයා ගණනය කරද්දී ෂෙවීම් ගණනය කරද්දී පිරිවැයෙන් සුන්බුන් නගය අඩු කරනවද කියලා. ඇත්තටම අපි හීනවන ශේෂ ක්‍රමයේදී වාර්ෂික ෂෙයා ගණනය කරද්දී සුන්බුන් නගය අඩු කරලා නෙමෙයි ෂෙයා ගණනය කරන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ හීනවන ක්‍රමයේදී සුන්බුන් නගය නොසලකා හරිනවා කියන එක නෙමෙයි. ඕනෑම ෂෙයා ක්‍රමයක එහි ඵලදායි ජීව කාලය පුරා ෂෙයා කරන්නේ වත්කමේ ෂෙයා කළ හැකි අගය. මෙතනදී අපි හීනවන ක්‍රමයේදී පිරිවැයෙන් අයින් කරන්නේ සමුච්චිත ෂෙයා. සමුච්චිත ෂෙයා. සමුච්චිත ෂෙයා. සමුච්චිත ෂෙයා අයින් කරලා අපි ෂෙයා ප්‍රතිශතය හීනවන ක්‍රමයට ෂෙයා ප්‍රතිශතය 120යි නම් අපි එතනින් 120ක් ගන්නවා. තවත් දෙයක් තමයි මේ ජීව කාලයෙන් බෙදන්න බැයිද කියන එක මේ සරල මාර්ග ක්‍රමයේදී වගේ. නෑ ජීව කාලයෙන් බෙදලා හීනවන ශේෂ ක්‍රමයට ෂෙයා ගණනය කරන්නේ නැහැ. ඒ වගේම සුන්බුන් නගය අයින් කරන්නේත් නැහැ. එතකොට මම එහෙම කරන්නේ නැහැ කියලා කිව්වට ඒතර දරුවන්ට හේතුවක් ඉපේ. ඇයි එහෙම කරන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව තමයි මේ හීනවන ක්‍රමයට ෂෙයා ප්‍රතිශතය ගණනය කරගන්නේ හීනවන ක්‍රමයට වත්කමක් ෂෙයා කරද්දී ෂෙයා ප්‍රතිශතය ගණනය කරගන්න සූත්‍රයක් තියෙනවා. ඒක අපි ගන්නේ R. ඒ කියන්නේ ෂෙයා අනුපාතයේ රේට් එක. R සමානයි 1 ඍණ n s බෙදීම c වල වර්ගමූලය. එතකොට මෙතන මේ n වලින් අදහස් කරන්නේ වත්කමේ ජීව කාලය. s වලින් අදහස් කරන්නේ වත්කමේ සුන්බුන් අගය. සුන්බුන් අගය ස්ක්‍රැප් වැලියු කියන එක. මේ c වලින් අදහස් කරන්නේ පිරිවැය කොස්ට් එක. එතකොට මේ සූත්‍රයෙන් ගණනය කරලා ගන්න ෂෙයා අනුපාතය තමයි අපි මෙතන ෂෙයා ප්‍රතිශතය වශයෙන් යොදාගන්නේ. එතන මේ ෂෙයා ප්‍රතිශතය අරන් තියෙන්නේ සුන්බුන් නගය පිරිවැය ජීව කාලයේ සැලකිල්ලට අරගෙන. අපි නැවත වාර්ෂික ෂෙයා ගණනය කරද්දී මෙතන සුන්බුන් නගය අඩු කරන්නේ නැහැ. මේ ෂෙයා ප්‍රතිශතෙන් අදාළ ජීව කාලය
අවසන් වෙනකම් ෂෙයා කරපුවාම සුන්බුන් වගේ ඉතුරු වෙනවා. ඒක තමයි හේතුව. මේ වගේ සරල මාර්ග ක්‍රමේදී මේ වගේ විශේෂ සූත්‍රයකින් ෂෙයා අනුපාතය ගණනය කර ගැනීම අවශ්‍ය නැහැ.